මාළුවෙක් අල්ලන්න යන්නේ. බලමු කොහොම වෙයිද කියලා. මෙතන නම් මාළු ගොඩක් ඉන්නවා. දැන් නම් හොඳටම දවස්. අවුව බලමු. වටන මාළු ටිකක් කනවා අඩු. මේ try කරලා බලමු. කොහොමද? Hey guys, ඔයගොල්ලෝ කැනඩාවේ ඉන්න කෙනෙක් නම් එහෙම නැත්නම් කැනඩාවට එන්න බලාපොරොත්තු වෙමින් ඉන්න කෙනෙක් නම් හරි ෆිෂින් වීඩියෝ වලට ආස කෙනෙක් නම් හරි අපේ channel එකට like එකක් දාලා share කරලා තියාගන්න. ඒ වගේ Facebook page එකට. මොකද ඔයගොල්ලන්ට අලුත් අත්දැකීමක් ලබා ගන්න පුළුවන් වෙයි. වෙනස් විදිහේව අපි කැනඩාවේ ලස්සන තැන් වලට ගිහිල්ලා ෆිෂින් කරලා වීඩියෝස් මම දානවා. ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් වෙයි. ඒ වගේම ඔයගොල්ලන්ගේ පවුලේ අයට ෆිෂින් අත්දැකීමක් ලබා ගන්න පුළුවන් නම් ෆිෂින් ට්‍රිප් එකක් යන්න ඕන නම් මට මැසේජ් එකක් දාන්න. මොකද මම තව බෝට් එකක් ගන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා ෆිෂින් ට්‍රිප් කරන්න. ඒක ඔයගොල්ලන්ගේ ෆැමිලි එකයට මාරම අත්දැකීමක් වේවි. ඉතින් බලන්නකෝ දැන් අද අපි අල්ලන්න යන්නේ මේක මගේ පළවෙනි කාස්ට් එක. අපි බලමු මොකෙක් අහුවේද කියලා. හරි අපි මේ පළවෙනි කාස්ට් එක මේ වැව්ව ලේක් වල ඕනි තරම් මාළු ඉන්නවා. අල්ලන්න හරිම ලේසි. ඕගොල්ලන්ට අල්ලන හැටි විතරයි දැනගන්න ඕනේ. අල්ලන හැටි දැනගන්න නම් මගේ පේජ් එකට ලයික් එකක් දාලා චුට්ටක් බලන්න කොහොමද වෙන්නේ කියලා. ඕක මාළුවෙක් ආවා. දාපු ගමන් විනාඩි 5ක් වගේ නෑ. පට්ට මාළුවෙක් හරි. ඔන්න බලන්න guys. සුපිරි මාළුවෙක්. හිර වුණා වගේ. කුටි එක වැටුණාද? Oh my god. Stuff. No guys. මේ පැටලුන්නේ නැහැ. තඩි මාළුවෙක්. මගේ කරේ තඩි මාළුවෙක්. එච්චර කොටයක් වගේ. අපි බලමු මොකෙද කියලා. මේ හිතන්නේ කැට්ෆිෂ් කෙනෙක්ද දන්නේ නැහැ. මෙච්චර තදට අදින්නේ. තිනවා සුපිරි මාළුවෙක්. බලන්න ඔයගොල්ලන්ට මේ වගේ වීඩියෝස් බලන්න ඕන නම් අනිවාර්යයෙන්ම channel එකට like එකක් දාලා subscribe එකක් දාලා ඔයගොල්ලන්ගේ යාළුවන්ටත් බලන්න share කරගන්න. ඔයගොල්ලන්ට අලුත් අත්දැකීම් දෙන්නේ. මාරම අත්දැකීම්. අද මම ගොඩේ ඉඳලා යන්නේ බෝට් එකේ නෙමෙයි මේ ගොඩේ ඉඳලා මාළු වල්ලන්න හිතුණා. මොකද ඒකත් ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන්. දැන් මම channel එක අලුතින් පටන් ගත්තේ. ඔයගොල්ලෝ like එකක් දාලා අපිට support එකක් දෙන්න. ඒ වගේ මෙහින් දැයට fishing trip යන්න ආස නම් මට කතා කරන්න. ඒකට arrange එකක් දාගමු. Oh my god. Oh my. මොකද? බටසිරි. ඉතින් මාළුවෙක් මොකක් හරි බලමු. ෆිෂ් කෙනෙක්ද දන්නේ නැහැ පත්තිනවා. Oh my god. මම හිතුවේ උදේ පාන්දර මෙහෙම එකෙක් අහුවේ කියලා පළවෙනි කාස්ට් එකෙන්. බලන්න guys. බලන්න ඔයගොල්ලෝ මේ මාළුව දැකලා තියෙනවද මන් දන්නේ නැහැ. මේවා මාකට් වල නම් විකුණන්න නෑ. ෆිෂින් කරන අයට විතරයි ගන්න පුළුවන්. මේකට කියන්නේ ඩ්‍රම් ෆිෂ් කියලා. මේ මාළුව නම් හරිම රසයි. බලන්න මෙයාගේ ලස්සන කොහොමද කියලා. සුපිරි මාළුවෙක්. මේක මාළුව අර මාර්ම රසයි මෙයාගේ මාළුව. එන හයියයි ලයික් අර මොනවාද? අපි ලංකාවේ වල්ලූරු මස් වගේ තමයි. නැත්නම් අර කොස්සගේ මාළු වගේ. මේ බලන්න කොහොමද ලස්සන කියලා කරලා. ඉතින් ඔයගොල්ලෝ මේ වගේ වීඩියෝ වලට කැමති නම් එහෙම නැත්නම් මේ වගේ අත්දැකීමක් ලබා ගන්න කැමති නම් සපෝට් එකක් දෙන්න, ෂෙයා කරන්න, අනිත් අයටත් පෙන්නන්න ෂෙයා කරන්න. ඒ වගේම මට මැසේජ් එකක් දාන්න. ඔයගොල්ලෝ ෆිෂින් ට්‍රිප් එකක් යන්න ආස නම් අපි ප්ලෑන් කරමු ඊළඟ සමර් එකට අඩු ගන්න. ඉතින් බලන්න කොහොමද කියලා ඔයගොල්ලෝ. තමාරුවෙක් මහර ලස්සනයි. ඔයගොල්ලන්ගේ අදහස් කමෙන්ට්ස් යටින් ලියන්න. ඒක මම ගොඩක් ඇප්‍රීෂিয়েට් කරනවා. මොකද ඔයගොල්ලන්ගේ අදහස්, ඔයගොල්ලන්ගේ ප්ලෑනින් එතකොට අපිට